ෆැමිලි එකත් එක්ක නිදහසේ ඇවිල්ලා ඉන්න රම්බෝට තියෙන බජට් ප්ලේස් එකක් පෙන්වන්නද? එන මේ වීඩියෝ වල. මේ විලා එකේ කාමර දෙකයි තියෙන්නේ. බාත්රූම් එකයි. ඇත්තට මේක ගොඩක් සෙට් වෙන්නේ මේ ෆැමිලි එකකට තමයි ගොඩක් සෙට් වෙන්නේ. ඉතින් මේකේ අපි උයා ගන්න බඩු ගෙනාවොත් හැන්ද හිරමණය අවන් එක ෆ්‍රිජ් එක සීලුම් දෙම තියෙනවා. මුකුත් අපිට අවශ්‍ය නැහැ. පිගන් කෝප්ප මැටි භාජන මේ ඇලුමිනියම් භාජන මැටි භාජන වලින් කර්ණාස කට්ටියට ඒව යහ ගන්නක් තියෙනවා. ඉතින් මං ඇතුළට ගිහලා පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා. එහෙනම් අපි ඇතුළේ විස්තර ටික බලමු. හරි, විලා එකට ඇතුළේදී මම මේ තියෙන්නේ සීටින් ඒරියා එක. බාබිකියු ග්‍රිල් එකක් අපිට බලා ගන්න පුළුවන් එතන. මේ තියෙන්නේ පළවෙනි රූම් එක. මේකේ ඩබල් බෙඩ් එකක් හම්බ වෙනවා. සයිඩ් ටේබල් දෙකක් හම්බ වෙනවා දෙපැත්තෙන්ම. ඊට පස්සේ අපි ඒ රූම් එකෙන් එළියට යද්දී හම්බ වෙන අපිට බාත්රූම් එක. මේ තියෙන්නේ මං කිව්වාගේ බාත්රූම් එක. රූම්ස් දෙකටම එකයි තියෙන්නේ. හොට් වෝටර් ෂවර් තියෙනවා. අනික හරිම පිරිසිදුට මේන්ටේන් කරලා තියෙනවා බාත්රූම් එක. හරි පුංචි බාත්රූම් එකක්. හොඳයි. මේ තියෙන්නේ දෙවෙනි කාමරේ. මේකෙත් අපිට ඩබල් බෙඩ් එකක් වගේම සයිඩ් ටේබල් දෙකක් ක්ලොත්ස් රැක් එකක් හම්බ වෙනවා. මේ තියෙන්නේ ඉස්සලා තිබ්බ සිටින් ඒරියා එක ඒ රූම් එකට පේන විදිය. මෙතනත් එක්සිට් එකක් තියෙනවා. මේ තියෙන්නේ ටීවී රූම් එක. ඒකෙත් සෝෆා දෙකයි Wi-Fi routers dialog TV ඒ පහසුකමුත් තියෙනවා මේකේ. පුංචි විලායක් වුණාට. ඊට පස්සේ අපි යන් කුස්සිය පැත්තට. මං කිව්වා වගේ මේ කුස්සියේ අපිට අවශ්‍ය කරන ගෙදර ඉන්න වගේ ෆීල් එකක් තියෙන පුංචි කුස්සියක්. සීලුම බඩු බාන්න මේකේ තියෙනවා. මේ වගේ පොඩි කුළු බඩු සෙට් එකක් තියෙනවා අපිට ඒගොල්ලෝ දීලා අපිට පාවිච්චි ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපිට හිරමණේද සීලු දේව වීදුරු පිගම් ප්ලාස්ටික් පිගම් ෂොට් ග්ලාසස් වතුර බොන ග්ලාසස් වගේම පීරිසි හැමදේම තියෙනවා. ප්ලාස්ටික් කෝප්පක් තියෙනවා. ටී කප්ස් හැමදේම මේකේ තියෙනවා. මෙතන අවන් එක ෆ්‍රිජ් එක අපිට කල් තියා ගන්න අවශ්‍ය දේවල් ගෙනල්ලා මේකෙන් දා ගන්න පුළුවන්. ඊට පස්සේ හැඳි කලෙක්ෂන් හැම තියෙන එක જાති එක වැඩවලට එක හැඳි. තව අනිත් උයන්න කරන්න අවශ්‍ය කරන සීලුම් භාණ්ඩ තියෙනවා. පිරිසිදුව ක්ලීන් කරලා තියෙන්නේ. මේ තියෙන ඇලුමිනියම් භාණ්ඩ පෑන් එක ඒ වගේම මැටි භාජන වල කන්න කැමති කට්ටියට ඒවත් තියෙනවා. දිලිප ගෑස් එක වේස්ටේජ් දාන්න එක මෙතින් පුංචි කුස්සිය. මේ කුස්සියට එළිය පේන්න විදිය තමයි මේ තියෙන්නේ. වටේ මීදුම හරිම ලස්සනයි මෙතන. හැමදාම වගේ මීදුම තියෙන තැනක්. ෆැමිලි එකට පාඩුවේ ඇවිල්ලා ඉන්න, නිදහසේ ඇවිල්ලා ඉන්න. විලා එකේ ඉස්සරහා තියෙන සිටින් ඒරියා එකේ ඉඳන් දවස් 3ක් එළිය බලන් ඉන්න පුළුවන් තැනක්. විලා එකෙන් එළියට ආපුවම අපිට මේ ලස්සන view එකක් බලන්න පුළුවන් කොත්මලේ ජලාශය. මොකටද පෙන්නන්නම් මේ. ඉතින් මේ විදිහට තමයි අපිට කොත්මලේ ජලාශය ඈතින් පේන්නේ. ඒ වගේම මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගයත් අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. තව පොඩි දෙයක් ඕගොල්ලන්ට කියන්න තියෙනවා. මේ විලා එකේ එන්න තියෙන පාර පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. මේ වගේ තමයි තියෙන පාර. ඉතින් අඟල් 10ක් විතර ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙන කාර් එකකට ෂේප් එකේ එන්න පුළුවන් පරිස්සමින් යට වද්දා ගන්න නැතුව. ඉතින් මගේ තියෙන Toyota මේ වාහනේත් මම පරිස්සමට උඩට ආවා. සමහර තැන් තියෙනවා අමාරු තැන් වෙනකොට ඒවෙන් ෂේප් කරලා එන්න පුළුවන්. සාමාන්‍ය පිකප් එකක් SUV වගේ වාහනයකට නම් ලේසියෙන් මෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ.
ඒ ගැන ඔයගොල්ලන්ට මම මේ දැනුවත් කරේ මේ යන්න තියෙන පාරවල්. ඉතින් ඔච්චරයි විලායක් ගැන කියන්න තියෙන්නේ. තව දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලන්ට කෑම උයා ගන්න කැමති නැත්නම් ඔයගොල්ලෝ කෑම ඔයගොල්ලන්ට එළියෙන් ගන්න ඕන නම් ඒකටත් මේ මෙතනින් පහසුකම් තියෙනවා. ප්‍රණීත ආහාර වේල් අපිට අවශ්‍ය විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඒ විස්තර මම මේ කැප්ෂන් එකේ දාන්න. එහෙනම් කැප්ෂන් එකේ තියෙන නම්බරයට කතා කරලා බලලා ඔයගොල්ලෝ දවසක එන්න මෙතනට. එහෙනම් ජය වේවා.